guys! ඔයාලත් කැමතිද මෙන්න මේ වගේ තියෙන nails ටික? මෙන්න මේ විදිහට ගෙදරදිම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට step by step මම කියලා දෙන්නම් කොහොමද ගෙදරදිම මේ වගේ ලස්සන nails ටිකක් හදාගන්නේ කියලා. ඉතින් මේ nails ටික දාන්න ලොකු දේවල් ගොඩාක් ඕනේ නැහැ. හරියම පොඩි දේවල් ටිකක් විතරයි ඕනේ අපිට. ඉතින් මෙන්න මේ වගේ press on nails set එකක් අපිට ඕන වෙනවා. මේක මම කලින් දාපු nail set එකක්. මේක cat eye nail set එකක්. මම මේ nails ගන්නේ Temu එකෙන්. ඉතින් ඔයාලට Temu එකෙන් සෑහෙන ගණන් අඩුයි මේ nails වල. මේ nail set එකේ nails 24ක් වගේ තිබුණා. යුරෝ 1 ගානකට වගේ තමයි මම මේක ගෙන්න ගත්තේ. ඉතින් මම නම් nails ගෙන්න ගන්නේ Temu එකෙන්. ඉතින් ඕගොල්ලන්ට Temu එකෙන් උනත් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම Shein එකෙන් තාමනක් තියෙන online බඩු ගෙන්න ගන්න පුළුවන් දැන්. AliExpress එකෙන් ඒ වගේම මම මතක් වෙන්නේ තාමනක් කියලා. ඉතින් online නම් මේව order කරලා ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඕනම fancy shop වල මේ වගේ nails ගන්න තියෙනවා. ඉතින් ඔයාලට කොහෙන් හරි මේ වගේ nails ටිකක් හොයාගන්න වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ nail file එකක් ඕනේ. මේ nails online order කරලා ගන්නකොට විතරක් නෙමෙයි කඩවල් වල ගන්නකොටත් මම දන්නේ ලංකාවේ කොහොමද කියලා. මේ වගේ nail file එකක් එනවා. ඉතින් මේක nail file වලට නිකන් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ nail set වලටත් එනවා. ඊට අමතරව මෙන්න මේ වගේ cuticle එක පොඩ්ඩක් push කරගන්න මේ වගේ පොඩි gadget කෑල්ලක් එනවා. මේකත් මට මේ nails වලට ආපු එකක්. ඉතින් මේ වගේ එකක් ඔයාලා නැත්නම් cuticle pusher එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් barbecue stick එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ nail glue එකක් ඕනේ. මේ nails වලටම එන තව දෙයක් තමයි මෙන්න මේ වගේ sticker card එක. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් හදිසියට ඉක්මනටම nails ටික දාගෙන කොහේ හරි යන්න ඕන නම් මෙන්න මේ sticker card එක අලවලා ඔයාලගේ nails ටික දාන්න පුළුවන්. හැබැයි ඒක ගොඩ වෙලාවක් දාගෙන තියාගන්න බෑ. මම දන්න තරමින් සාමාන්‍ය ගෙදර වැඩ කරන්න එහෙම බෑ මේ කලවල. ඉතින් මේ වගේ glue එකක් පාවිච්චි කරාම මම මේ කියලා දෙන විදිහට ඔයාලා nails ටික දැම්මොත් සති 2-3ක වගේ කාලයක් වුණත් ඔයාට ඔයාගේ nails ටික හරියට ලස්සනට තියාගන්න පුළුවන්. මම නම් මගේ nails ටික ගලවන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි බත් එහෙම කනකොට අපේ nails ටික කහ ගැහෙනවානේ. මං අන්න එහෙම වුණාම තමයි ඇත්තටම nails ටික අයින් කරන්නේ. නැත්තම් මගේ නම් ගැලවෙන්නෙම නැති තරම් nails. හැබැයි මම ගෙදර වැඩත් කරනවා ඒත් මගේ ගැලවෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න මම මේ කරන විදියට. මුලින් බලන්න ඕනේ මේ තියෙන press on nail set එකේ අපේ නියපොතු වලට ගැලපෙන size එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට නියපොත්තට තමන්ගේ නියපොත්තට තියලා බලන්න. ඒක හරියට set වෙනවද කියලා. කොයි වෙලාවකවත් තමන්ගේ නියපොත්තට වඩා ලොකුවට නියපොත්ත තෝරගන්න එපා. තමන්ගේ natural nail එකේ ප්‍රමාණයටම තියෙන nail එක තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපේ සම්පූර්ණ අත් දෙකේම නියපොතු ටික අපි හරියට size එක කොහොමද කියලා බලලා වෙන් කරගන්න ඕනේ. ඊළඟට අපි කරන්න ඕනේ මෙන්න මේ nail file එකෙන් අපේ නියපොත්ත අපේ natural නියපොත්ත පොඩ්ඩක් මෙන්න මේ විදිහට nail file කරගන්න ඕනේ. නියපොත්ත හූර ගන්න ඕනේ හරියට කිව්වොත්. ඉතින් දැන් ඕගොල්ලෝ බය වෙයි මේක නිකන් මේ nail file එක නිකන් හරියට වැලි කඩදාසියක් වගේ. ඕගොල්ලෝ බය වෙයි නියපොත්ත හීරුවාම නියපොත්ත සවුත්තු වේද නියපොත්ත නරක් වේද කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ.
මොකද මම දැන් අවුරුද්දක ඉඳලා කාලයක් එක දිගටම නේල්ස් දාන කෙනෙක්. ඉතින් මෙහි විදියට තමයි මම නේල්ස් දාන්නේ. කිසිම ඩැමේජ් එකක් මගේ නියපොතු වලට වෙලා නැහැ. ඉතින් මේ විදියට අපි නියපොත්ත ෆයිල් කරන්න මේ විදියට හූරගන්නේ අපේ මේ නැචරල් නියපොත්ත. එහෙමත් නැත්නම් මේ අපේ නැචරල් නේල් එකේ ෂයින් එකත් එක්ක අපි මේ ආටිෆිෂල් නේල් එක දැම්මහම ඒක ගොඩ කාලයක් හිටින්නේ නැහැ. මෙන්න මේ නේල් ෆයිල් හරියට කරාම තමයි අපේ නියපොත්ත කොච්චර කාලයක් හොඳට තියනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔයා මේක හරියට ෆයිල් කරගත්තේ නැති වුණොත් ඔයාගේ නියපොත්ත හරියට ටික කාලයක් යනකම් සෙට් වෙන්නේ නැහැ. ඉක්මනට ගැලවෙන්න බලන්න. ඉතින් ඒක නිසා අපේ මේ ඇඟිලි 10ම නේල්ස් ටික මම මේ විදියට ෆයිල් කර ගන්නවා. nail file නැහැ කියලා වැලි කඩදාසි වලින් එහෙම හුරන්නේ යන්නේ ළමයි හොඳද? අපේ ළමයි එහෙම කට්ටියනේ. සමහර මම එකක් තියෙනවා මේ nail glue නැති වුණාම super glue වලින් සලවන කට්ටිය. මාර ළමයි තමයි අපේ ඉන්නේ. කියන්නේ මම දැන් මේ nails ටික file කරන්නේ කොහොමද වැලි කඩදාසියක් අරගෙන file කරොත් දැන් මම කිව්වත් එක මේක ටිකක් වැලි කඩදාසියක් වගේ කියලා. දැන් මෙන්න මේ කියුටිකල් පුෂර් එකක් තියෙනවා නම් ඒක ඔයාලා පාවිච්චි කරන්න. මම මගේ ගාව තියෙන මෙන්න මේක. ඔයාලා ගාව මේන් ගන්න නැත්නම් බාබකියු ස්ටික් එකක් ගන්න. මේ නියපොත්ත උඩ තියෙන පොඩි ඝනට තියෙන මේ තීරුව චුට්ටක් මම මෙහෙ තල්ලු කර ගන්න ඕනේ. මෙන්න මේ විදියට. මේ cuticle එක වගේ ටිකක් ගන්නට තියෙන ඒක කපලා අයින් කරගන්න cuticle කටර් එකක් තියෙනවා මගේ නම් කපලා අයින් කරන්න තරම් දෙයක් නැහැ cuticle එක කියන්නේ මොකක්ද මම දන්නේ ළමයිට කියන්නේ දන්නේ නැත්නම් මෙන්න මේ අපේ නියපොත්තේ උඩ හැම මෙන්න මේ තියෙන හැමේට තමයි cuticle එක කියලා කියන්නේ අපි ඒක ටිකක් ගන්නට එනවා. එතකොට අපිට cuticle එක කපලා අයින් කරන්න පුළුවන්. මේ තීරුව. මම මේක කරගෙන ඉවරයි. දැන් යන් අපේ nails ටික දාගන්න. මේක නියපොත්තක් අරගෙන ආර්ටිෆිෂල් nail එකට අපේ nail glue එකෙන් සාමාන්‍යයෙන් මිනිහා ගම් ගන්නවා වගේ තමයි හරිද? nail glue එකෙන් ටිකක් මේ විදිහට ගාලා අපි මෙන්න මේ නියපොත්තට මේ තියන අලව ගන්නවා. ඒ වගේම අනිත් අතේ එක අතක් ඕන උගලන්ට ඉවර කරගන්න පුළුවන්. මම ලේසි වෙන්න අත් දෙක එකටම තමයි අලවගෙන යන්නේ හරිද? මේ විදිහට තියලා ටිකක් තද කරන්න. ඒක හොඳට ඇලවෙනවා.
echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. Teach me the language of rustling leaves. Stories that linger on the breath of the breeze. Under the boughs where the shadows මම නියපොත් දාගන්නේ තනියමයි. මේ nails පහ හරියට තියෙනවා. ඒ වුණාද මම තාම මේ nails පහකට ගිහලා nails කරගෙන නැහැ. තනියම තමයි මම ගෙදර මේ වගේ nails ටික දාගන්නේ. ඒක ඇත්තට මේක ලොකු ගාණක් යන්නේ නැහැ මෙහෙම nails ටික දාගන්න අපිට. අනිත් එක මේ nails දාන්න ඇත්තට ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ අපි. සෑහෙන ගණන් මේ nails දාන්න ගියාම. moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. nail file එකකින් අපේ nail එකේ කඩතොලු වගේ තියෙනවා. ඒ කඩතොලු අපි ගානට shape කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් අපි කලින් අපේ nail එක file කරගත්තු nail file එකකින් මේ විදිහට Stars and nail එක චුට්ටක් teach file කරගන්න. the language of rustling leaves. Stories that linger on the breath of the breeze. Dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor. ඉතින් මෙන්න මේක තමයි අපේ nails ටිකේ final look එක. බලන්නකො කොච්චර ලස්සනට මගේ nail set එක ඇවිල්ලා තියනවාද කියලා. ඉතින් ලොකු ගණන් වියදම් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ගෙදරදීම nails ටිකක් කරගන්න. ඉතින් ඔයාලා මේ nail set එක දැම්මට පස්සේ පැයක් විතර යනකම් අත සෝදන්න තෙමන්න කරන්න යන්න එපා. මොකද අපේ nail glue එක හොඳට අපේ නියපොත්තට ඇලවිලා තියෙන ටික කාලයක් දෙන්න ඕනේ. ඉතින් පැයකින් දෙකකින් ඔයාට පුළුවන් ඔයාගේ සුපුරුදු පරිදි වැඩ ටික කරගන්න. බලන්න කොච්චර ලස්සනයිද කියලා මම ආන්තියන්ට ෆොටෝ එකත් අප්ලෝඩ් කරලා තියන්නම්. කොහොමද මගේ nails ටිකේ ලස්සන කියලා. ඉතින් මගේ nails ටිකේ ලස්සන කොහොමද කියලා කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න රුවයිබ්ස් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න ඕන අමතක කරන්න එපා. අදට ගිහින් එන්න ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.